සුබ අලුත් මාසයක් වෙන්න ඕනේ. ඉතින් හැමෝටම සුබ ප්‍රාර්ථනා කරනවා 2025 ජුනි මාසයේ වෙනුවෙන්. ඉතින් අදින් පටන් ගන්න ජුනි මාසය ඔයාගේ ලයිෆ් එකේ ඔයා බලාපොරොත්තු වෙන කඩයින් වලට බලාපොරොත්තු වලට ඉලක්ක වලට යන්න ලැබෙන එක ප්‍රාර්ථනා කරනවා. මොකද සාමාන්‍යයෙන් පහුගිය කාලේ පුරාවටම අවුරුද්දේ හොඳම මාසය තමයි මගේ ලයිෆ් එකේ ජුනි මාසය කියලා කියන්නේ. මම වැඩිපුරම හම්බ කරපු මාසේ ගොඩක් අවුරුදු වල මැක්ස් අවුට් වෙච්ච මාසයක් ජුනි මාසය කියලා කියන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ 2025 ජුනි මාසෙ අන්න එහෙම මගේ ලයිෆ් එකේ හොඳම මේ අවුරුද්දේ දින හොඳම මාසේ ජුනි මාස වෙයි කියලා. ඉතින් ජුනි මාසෙ පටන් ගන්න අද දවසේ පන්සලට යන ගමන් ඔයාට චූටි මැසේජ් එකක් දෙන්න ඕන කියලා හිතුණා. මේ ජුනි මාසය වෙනස් කරගන්න නම් අපි ගොඩක් කැමති අපේ ප්‍රතිඵලය වෙනස් කරගන්න, අපි ලැබෙන දේවල් වෙනස් කරගන්න, අපේ ආදායම් මට්ටම වෙනස් කරගන්න, අපි ආස දේවල් අපේ ලයිෆ් එකට ජීවිතේ ළඟා කරගන්න අපි කැමති. ඉතින් වෙනස පටන් ගන්න ඕනේ කොහෙන්ද? මං කියනවා සිතුවිල්ලකින්. එහෙනම් ඔයා සිතුවිලි වෙනස් කරගත්තොත්, ඔයා හිතන විදිය වෙනස් කරගත්තොත් ඔයාගේ වටේ පිටේ ඔයාලට ලැබෙන දේවල්, ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන දේවල් මේ හැම දෙයක්ම ඔයාගේ ලයිෆ් එකේ වෙනස් වෙන්න පටන් ගන්නවා. එහෙනම් පොඩි සිතුවිල්ලක් මම ඔයාලට කියන්න වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ ශේෂ්ත්‍රය ලැබිලා තියෙනවා. අද ඔයාට මේ ශේෂ්ත්‍රය ඇතුලේ ලංකාවේ හොඳම ප්ලෑන් එක ඔයාලට ලැබිලා තියෙනවා. ඉතින් ඔයා තාමත් සමහරලාට බිස්නස් එක කරන්නේ ඔයාට එන කමිෂන් එක ගණන් කරලා නම්, රයිට්? ඔයාට එන කමිෂන් එක වෙනුවෙන් නම් ඔයා මේ බිස්නස් එක කරන්නේ. ඔයාට ගොඩක් වෙලාවට බිස්නස් එකේ ලැබෙන ආදායම අඩු වෙයි. හැබැයි ඔයා ඔයාගේ කමිෂන් එක පොඩ්ඩක් පැත්තකින් තියලා ඔයා කල්පනා කරොත්, ඔයා හිතුවොත් අද මම මෙච්චරක් දෙනෙක්ට මේ ව්‍යාපාර අවස්ථාව ලබා දෙනවා. මම මේ තරම් ප්‍රමාණයක් මගේ ටීම් එකේට ආදායම් අරන් දෙනවා. මගේ ටීම් එකේ මෙච්චර ප්‍රමාණයක් මම ගොඩ දානවා. මගේ ටීම් එකේ මෙච්චර ප්‍රමාණයක මගේ ලයිෆ් එක වෙනස් කරනවා. ඔයාගේ හින්දා ඔයාගේ ටීම් එකට ආපු දෙන්නෙක් වෙන්න පුළුවන්, තුන් දෙනෙක් වෙන්න පුළුවන් ඉන්නේ. මේ දෙතුන් දෙනාගේ ආදායම අද මම මෙච්චරක් අරන් දෙනවා. ඔයා ඔයාගේ ආදායම හිතන්නේ නැතුව ඔයාගේ දේවල් ටික චුට්ටක් පැත්තකින් තියලා මිනිස්සු වෙනුවෙන් මේ ව්‍යාපාරය කරන්න පටන් ගත්තොත් දැන ඉඳන් ඔයා සිතුවිලි ටික එහෙම වෙනස් කරගත්තොත් මම ඔයාගේ කියනවා ජුනි මාසය කියලා කියන්නේ ඔයාගේ ලයිෆ් එකේ 2025 හොඳම මාසෙ වෙයි. ඉතින් මම ඔයාලට කියනවා තමන්ගේ ආදායම ගැන හිතන්න එපා. ඒක පැත්තකින් තියන්න, ඒක අමතක කරලා දාන්න. ඔයා ටීම් එකේ මිනිස්සුන්ගේ ආදායම වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තොත්, ටීම් එකේ මිනිස්සුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තොත් අනිවාර්යෙන් ඔයාගේ ආදායම, ඔයාගේ සාර්ථකත්වය, ඔයාගේ සිහින ගැන හිතන්නවත් ඔයාට දෙයක් නැති වෙයි. එහෙනම් මම සිතුවිලි වෙනස් කරගත්තේ මම ඔයාට ආරාධනා කරනවා 2025 ජුනි මාසයේ ඔයාගේ ලයිෆ් එකේ හොඳම මාසෙ කරගන්න. සිතුවිලි වලින් මේ විදිහට හිතන විදියෙන් මේ විදිහට වෙනස් වෙන්න පටන් ගන්න නම් හැමෝටම ජය වේවා.